තනතුරේ කියලා කියන්නේ මෙහි ඉතාලියට පුදුමාකාර හොඳක් වුණා මේ විදේශිකයින්ගේ. ප්‍රශ්න වලට කැමතිම නැහැ. ප්‍රචණ්ඩකාරී තත්වයක් තමයි කුලි ගෙවා ගන්න බැරි වුණ ගමන් මේකට එළියට දානවා. ඊසේ කියන එක දැන්. ටිකක් ගන්න ඕන කොහොමද කරන ක්‍රමවේදය උදව් කරන්න ඕනේ. හැබැයි අය හූරා කන්න නැතුව මාසික ගුලිය ඉතාමත් අඩුයි. වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන්. හැබැයි හොර ක්‍රමයට නෙවෙයි. හානියක් වෙලා තියෙනවා කියන එක අනිවාර්යයෙන් පිළිගන්න වෙනවා. රුමේනියාවෙන් තමයි ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ කියලා. ආයුබෝවන්. ඔන්න මේ ගැලරි චැට් සුහද කතාබහ තවත් ලස්සන එපිසෝඩ් එකකින් ඔබ හමුවන්නේ ඉතාලියේ ඉඳලා. ඉතින් ඔබ දන්නවා ගැලරි TV මේ එපිසෝඩ් එක ගේන්නේ ඉතාලිය පිළිබඳව විවිධ පැතිකඩයන්. ඉතාලියේ විවිධ පැතිකඩයන් පිළිබඳව තමයි කතා බහ කරන්නේ. මම අද මේ හැමදාම ඔබ දන්නවා මේ සුහද කතාබහක්. මේ කියන්නේ ආගන්තුකෙක් මෙතනට ගෙනාව නෙවෙයි සහ ආරාධිතයෙක් ආව නෙවෙයි. අපි සුහදව මගෙත් එක්ක ගැලරි TV එකේ වැඩ කරන ශිරන්ති රම්පනාදෙනිය මහත්මිය තමයි අක්කා තමයි මගෙත් එක්ක මේ සාකච්ඡාවට එන්නේ. මේ සුහද සාකච්ඡාවක් අපි කතා බහ කරන්නේ මේ ඉතාලියේ විවිධ පැතිකඩයන් පිළිබඳ, සමහරක් වෙලාවට සෞඛ්‍ය පිළිබඳ, සමහරට රැකියාව පිළිබඳව, සමහරට ලියකියවිලි පිළිබඳව, සමහරට අධ්‍යාපනය පිළිබඳව, ප්‍රවාහනය පිළිබඳ මේ වැනි විවිධ මාතෘකා ඔස්සේ අපි කතා බහ කරනවා. හැබැයි අද කතා බහ කරන්නේ ඉතාලිය සහ විදේශිකයන් පිළිබඳ. මේක පුළුල් මාතෘකාවක්. ඒ වුණාට මේ පුළුල් මාතෘකාව ඔස්සේ අප ලද අත්දැකීම්, ලබන අත්දැකීම් සහ ඔබ දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ වැඩසටහන කරන්නේ. මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන ඔබගේ අදහස් අපිට දැනුවත් කරන්න, ඔබේ අදහස් අපිට ලබා දෙන්න. අපිට පුළුවන් අපිට ඒ පිළිබඳව නැමතවතාවක් මාතෘකාවක් අරගෙන ඔබව දැනුවත් කරන්නට. එනිසා අපි මේ පිළිබඳව කතා බහ කරන්නට සෑමදාම වගේ ආදරණීයව ආරාධනා කරා. ආරාධනා නෙවෙයි, අපි එකතු වුණා මේ සුවද කතා බහ ගෙනියන්න ගැලරි චැට් තවත් ලස්සන එපිසෝඩ් එකකට. ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ශිරන්තියක්ගේ ආයුබෝවන්. අයිබෝන් මල්ලි. කොහොමද මේ දවස්වල අක්කත් දැන් කමෙන්ට් එකෙන් බලන්න නැති මොකද හිතෙන්නේ අපේ වැඩසටහන සාර්ථකයි කියලා හිතනවද? සතුටුයි මල්ලි. කියන්නේ අවුරුදු ගානක අත්දැකීම් අනිත් කට්ටියත් එක්ක බෙදා ගන්න ලැබෙනකොට ඒක ඇත්තටම සතුටක්. අද අපි මේ කතා කරන්න යන මාතෘකාවත් මම හිතනවා ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ ඉතාලියේ ඉන්න හැමෝටම හැම දිනු රටකටම වගේ මල්ලි මිනිස්සු සංක්‍රමණය වෙනවනේ. තමන්ගේ හීන බලාපොරොත්තු අරගෙන ඉන්නවට වඩා හොඳ තත්වයකට යන්න තමයි හැමෝම වෙන රටකට සංක්‍රමණය වෙන්නේ. ඉතින් එහෙම බලපුවාම ඉතාලිය කියන්නේ සංක්‍රමණිකයින්ට හොඳටම සලකන රටක්. සමහරුන්ගේ පොඩි චෝදනා තියෙනවා සමහර තැන්වලදී ඉතාලි ජාතිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා, විදේශිකයින්ට ලබා දෙන්නේ නැහැ කියලා. ඇත්තටම මෙහෙම තිබුණා 90 දශකයේ වගේ ගොඩාක් එහෙම තිබුණා. නමුත් දැන් නම් ඉගෙන ගන්න දරුවන්ට, නීත්‍යානුකූලව ජීවත් වෙන අයට, සුදුසුකම් තියෙන අයට හොඳ රැකියා අවස්ථා හැම දෙයක්ම ඉතාලියට වගේ ලැබෙමින් පවතිනවා. ඒකත් එක්ක කතා බහ කරද්දී අක්කේ දැන් ඉතාලිය කියලා කියන්නේ විදේශිකයන්ට ඇත්තටම ආදරණීයව සලකන රටක්. මේක විශේෂයෙන්ම අපි හැම වෙලෙම මතක් කරන රටක්. මේක පුණ්‍ය භූමියක්. මේක මේ සාමකාමී මිනිසුන් වසන වෙසෙන රටක්. ඇත්තම හරි ආදරණීය රටක්. ඉතින් විදේශිකයන් ඇවිල්ලා විදේශිකයින් ඇවිල්ලා ආවට පස්සේ හොඳ නරක මේ දෙකම වෙලා තියෙනවා. අපි මධ්‍යස්ථව තමයි කතා බහ කරන්නට සූදානම් වන්නේ. ඉතින් ඔබට අදහස් ඇති මේ සම්පූර්ණම අදහස හරි කියන අපේ අදහස අපි ඔබව දැනුවත් කරන්නේ. හැබැයි මීට වඩා වෙනස් අදහස් ඔබට ඇති. ඒ නිසා අපි මේක මේ කතා බහට ලක් කරන්නට තමයි අපි මේ කතාව කරන්නේ. ඉතින් අක්කේ ඇත්තම කියනවා නම් විදේශිකයෝ ඉතාලියේ විදේශිකයෝ ගත්තම අක්කේ ගණනය කරලා තියෙනවා මිලියන 5.6ක් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂ 55ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි නීත්‍යානුකූල නොවන අය ගණනය කරලා තියෙනවා. අක්කේ ලක්ෂ 3කට වඩා අධික ප්‍රමාණයක්. අපි ගත්තොත් ලක්ෂ 3.5ක් විතර ගත්තොත් කොහොම හරි ලක්ෂ 60ක් වගේ ඉතාලියේ ලාංකික විතරක් නෙවෙයි. විවිධ රටවලින් ආපු විදේශ ශ්‍රමිකයෝ විදේශිකයන් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙපමණ ප්‍රමාණයකට ආදරණීයව සලකන කියන්නේ සෞඛ්‍ය සේවා පැත්තෙන්, ප්‍රවාහනය පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, රැකියාව පැත්තෙන් මේ විවිධ පැතිකඩයන් ඔස්සේ කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක් තමයි අද අපි කතා කරලා තියෙන්නේ. මල්ලි සමාවෙන්න මට කැමතියි මෙතනදී පොඩි දෙයක් එකතු කරන්න. මම දැනගත්ත විදිහට වැඩිපුරම ඉන්න විදේශිකයෝ තමයි රුමේනියන් ජාතිකයෝ. ඒ වගේම අල්බේනියානු, චීන සහ මොරොක්කෝ ජාතිකින් තමයි විදේශිකයින් අතරින් වැඩිපුරම ඉන්නේ. ඒ ගණනයත් එක්ක තමයි අද අපි කතා බහ කරන්නේ. ඉතින් අපි කතා බහ කරන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව තමයි මූලික කරන කතා කරන්නේ. හැබැයි අන් අයගේ සබඳතා අපිට විශේෂයෙන් බලපාන්නේ මේ රට සාමකාමී රට දැන් පත් වෙලා තියෙන තැන පිළිබඳ කතා බහ කරද්දී කතා කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද විදේශිකයින් නිසා ඉතාලියට ලොකු හොඳක් වුණා. මොකද සමහර රැකියාවල නියුතු වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම විදේශිකයන්. විශේෂයෙන්
ඔය වැඩිහිටියන් සුරකින මධ්‍යස්ථානවල ඒ වගේම ගෘහ සේවාවන් වල ගොඩාක් ඉන්නේ විදේශිකයෝ. ඒ නිසා ඉතාලියට පුදුමාකාර හොඳක් වුණා මේ විදේශිකයින්ගේ. ඒ වගේම හරි අවඩක් වුණා. මොකද ඉතාලි ජාතිකයන් කියන්නේ හරිම සාමයෙන් සමගියෙන් බොහොම සරලව ජීවත් වෙන පිරිසක්. ප්‍රශ්න වලට කැමතිම නැහැ. කැමතිම hina නැහැ. වෙලා සතුටින් විනෝදයෙන් ඉන්න කැමති කට්ටිය. හරි ආදරේ බලාපොරොත්තු වෙන මිනිස්සු. කට්ටිය. ඔව්. ඉතින් මේ විදේශිකයන් සමහර විදේශිකයන්ගේ පැමිණීම නිසා මේ රටේ තිබුණු සාමකාමී වාතාවරණයට බාධා වෙලා තියෙනවා. ප්‍රචණ්ඩකාරී තත්වයක් තමයි අපි බස් එකක ගියත් දුම්රියක ගියත් සාමාන්‍ය පරිසරයක දකින්න ලැබුණත් ඒ සාමයට නම් හානියක් වෙලා තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා. ඒත් එක්කම කතා බහ කරද්දී අක්කේ දැන් අපි ඉස්සල්ලාම ගමු රැකියා පිළිබඳව. රැකියා පිළිබඳව කතා බහ කරනකොට දැන් රැකියා වර්ග තියෙනවා නැක්කේ. ගෘහ සේවාව තියෙනවා සහ ආයතන වල වැඩ කරන, ඔෆිස් වල වැඩ කරන, ඒ වගේ කෘෂිකර්මාන්තය, දීවර කර්මාන්තය වැනි කැටගරිස් වලට බෙදලා තියෙනවා. කියන්නේ පෞද්ගලිකව තමන් කරන ව්‍යාපාරات තියෙනවා. තව කෙනෙක්ගේ යටතේ වැඩ කරන ව්‍යාපාරات තියෙනවා. ඉතින් මේ වලට අපි කොන්ට්‍රැක්ට් කියලා කියනවා. කොන්ත්‍රාත්තු රැකියා කොන්ත්‍රාත්තු. ඉතින් මේ රැකියා කොන්ත්‍රාත්තු ගැන කතා කරද්දී අපි ගෘහ සේවාව පිළිබඳව කතා බහ කරනකොට ගෘහ සේවාවට ගහන කොන්ත්‍රාත්තුව සහ රැකියාව කියන්නේ තමන්ගේ වෘත්තිය අනුව අයිම්කි ආයතනයේ ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒ කොන්ත්‍රාත්තු ශ්‍රේණිගත කරලා තියෙනවා. හැබැයි මේ ශ්‍රේණිගත කිරීම කතා බහ කරන්නේ ටැක්ස් එකක් ගෙවනවනේ අක්කේ. දැන් මගේ සේවාදායකයා සේවකයාට ගෙවන ටැක්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ සේවකයාට යම් කිසි දවසක රජයට බදු ගෙවනවා. ඒ බදු ගෙවීම තුල තමයි කවදා හරි පෙන්ෂන් එක හැදෙන්නේ. විශ්‍රාමික වැටුප හැදෙන්නේ අනුකූලව. ඒ වගේම තමයි මේ ඒ අනුව තමයි එක එක බෝනස් වර්ග අඩු ආදායම් ලාභීන්ට ලැබෙන බෝනස් වර්ග වරප්‍රසාද ගොඩක් තියෙන. ඒ වගේම තමයි වැඩියෙන්ම ආදායම් ලබන අයටත් රජයට ගෙවීමේ ගෙවන්න තියෙන සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ගැන කතා කරමු අපි පොඩ්ඩක්. ඔව් එතනදි මල්ලි සෙත්තිතරෙන්ත. ඒ කියන්නේ 730 කියන ක්‍රමය ඒක අපි රජයට ගෙවන්න ඕන බදු ගණනය කිරීමක්. ඒ වගේම සමයි ඒක ගණනය කරනකොට අපිට ලැබෙන ආදායම සහ අපි වියදම් කරන. ඒ කියන්නේ ආදායම වියදම අනුව තමයි කට්ටි ගණනය කරන්නේ. රජයෙන් අපිට ගෙවනවාද අපි රජයට ගෙවන්න ඕනද කියලා. වසරකට වතාවක් අපිට කෆේ එකට ගිහිල්ලා ඒක ගණනය කරලා එහිදී අපි අපේ ආදායම වැඩි නම් අපිට රජයට යම් කිසි බද්දක් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් අපේ ආදායම අඩු නම් අපි වර්ෂය තුල වියදම් කරලා තියෙන ගණනට වඩා රජයෙන් අපිට ගෙවීමක් කරනවා. ඒ සෙත්තිතරෙන්තේ 730 සෙත්තිතරෙන්තත් එක මම සමා වෙන්න. ඒක එකතු කරන්න ඕන දෙයක් තියෙන වැදගත්ම දෙයක්. ඒක තමයි අපි ශ්‍රේණිගත කරා කියලා කිව්වේ. ඒ ශ්‍රේණිගත කිරීම අනුව තමයි සෙත්තිතරෙන්ත වලට ගෙවීම සිදුවන්නේ. ඒ දන්නවද? දැන් ඩොමෙස්ටික් වලට කියන්නේ ගෘහ සේවාවට ගෙවන රජයට ගෙවන බද්ද සේවාදායකයා අඩුයි. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම සේවකයාට සිදුවෙනවාක් රජයට ගෙවන්න. රජයට ගෙවන්න. එතකොට අපි කියමුකෝ යම්කිසි කර්මාන්ත ශාලාවක සහ වෙනත් ඒ ශ්‍රේණිගත කිරීම තුළ ඉහළ මට්ටමේ ඉන්න රැකියාවල කරන අයට සේවා දායකයාගේ ගෙවන මුදල, ඒ කියන්නේ රජයට ගෙවන මුදල වැඩි නිසා ඒ අයට යම්කිසි මුදලක් රජයට ගෙවනවා. ඒ කියන්නේ ඒ කට්ටිය හදන්නේ යක්කේ සේවා දායකයා කොපමණ මුදලක් රජයට ගෙවනවද බද්දක් හැටියට. ඒ බද්ද අනුව තමයි යක්කේ සේවකයාට රජයෙන් ගෙවන මුදල තීරණය වෙන්නේ. සමහර කලකට සම වෙනකොට ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි තව එකක් අක්කේ උතන තියෙනවා කියන්නේ සෞඛ්‍ය පැත්තම ගත්තම සෞඛ්‍යයට අපි ගෙවන එක බිල් ෆාමසි වලට ඒ බිල් ගෙවන්නත් අපි කාඩ් එකකින් ගෙවුවම තමයි මම ගියාම ඒ කට්ටිය කිව්වා කාඩ් එකකින් ගෙවන තරම ඒ බිල් තමයි ඒ කට්ටිය ඇතුල් කරගන්න ගණනය කරන්නේ. එතකොට කියන්නේ කාඩ් කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් වේවා අපි බැංකු ගිණුම් පත් මේකේ බැංකු ගිණුමෙන් කාඩ් පත් වලින් තමයි ගෙවන්න ඕනේ. ඒකත් මතක් කරන ගමන්ම ඒ බිල් ඊට පස්සේ අක්කේ අපේ පාසල් දරුවෝ යනවා නම් ඒ දරුවන් ගෙවන බිල් අපි වසරක් තුල ගෙවීම හැම ගෙවීමක් නෙවෙයි අපි ගිහිල්ලා මේ සුපර් මාකට් එකෙන් ගන්න බඩු වලට ගෙවන්නේ. හැබැයි එක කැටගරිස් තියෙනවා. ඒ බිල් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් යම්කිසි ප්‍රතිශතයක් තමයි රජයෙන් ගෙවන්නේ. අනිවාර්යෙන්. එතනදි මල්ලේ නිවසක් මිලදී ගැනීමේදී අපි වැය කරන මුදල් වල බිල්පත් එතකොට නිවස අලුත් වැඩියාවක් වෙන්න පුළුවන්. සමහර ලී බඩු මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. සමහර කැටගරි යටතේ ඔවුන් ඒක ගණනය කරලා අපි ගෙවන්න ඕන ගණන හෝ අපිට ගෙවිය යුතු මුදල ගණනය කරනවා. ඒකත් එක්කම දැන් ලංකාවේ අම්මලා තාත්තලා මේ අපෙන් යැපෙනවා නම් ඒක ග්‍රාමසේවක හරහා ග්‍රාමසේවක හරහා ඒක නීති අනුකූල කරලා ලියකිවිල්ලක් මෙහෙට ගෙන්න ගන්නවා. ඒ ගෙනාට පස්සේ අක්කේ දැන් අපි මේ ලියකිවිලි ගැන කතා කරනව නෙවෙයි. අපි ඒක කිනව ලොකු අවබෝධයක් නැහැ. ඒ උනට අපි යම්කිසි අවබෝධයක් ලබා දෙන්නේ මේක බලන කෙනෙකුට මෙහි රජය සහ ඉතාලිය තුළ සිදුවන සිදුවීම් මාලාව කොපමණ ක්‍රමානුකූලව සිදුවනවද කියන එක.
හොඳ නරක දෙකම තියෙනවා. ඒ නිසා අන්න ඒ වගේ අයටත් අක්ක ඒලිය කිවිල්ලත් ඇතුළත් කරන්න පුළුවන් කියන එක සඳහන් වෙනවා. එතකොට මල්ලි ඒ වගේම තමයි ඊසේ කියන එක. දැන් හැමෝම දන්නවා ඊසේ කියන්නේ අවුරුද්දක් තුල පවුලක් ලබන ආදායම ගණනය කිරීමක්. එතකොට එහිදී අපිට තියෙන දීපල ගැන, අපිට තියෙන වත්කම් ගැන, අපි ගන්න මාසික වැටුප් මේ හැම දෙයක්ම ගණනය කරලා පවුලේ සියලු දෙනාම ස්වාමි පුරුෂයා බිරිඳ එතකොට රැකියා කරන දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ ඔක්කොම එක මූලිකයක් විදිහට අරගෙන එක ඒකකයක් විදිහට අරගෙන මේ කරන මේ ගණනය කිරීමේදී මේ ඊසේ කියන එක මේ ඉතාලියේ ඉන්නකොට හරි වටින දෙයක්. මොකද අපි පාසලකට ඇතුළත් කරද්දී හරි අපි එහෙම නැත්නම් කාසා කොමුනාලේ ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නගර සභාවෙන් ඉතාම අඩු මුදලකට අඩු කුලියකට අඩු ආදායම්ලාභින්ට සහයක නීති තියෙනවනේ. යකේ නීති මාලාවක් තියෙනවා. ඒ මාලාවට සම්පූර්ණ කරන්න ඕනේ. එයාට තමයි ඒක අර පුන්ති කියලා තියෙන අක්කේ ලකුණු දෙනවනේ. ලකුණු 90 තමයි ඒ නිවසක් ලබා ගන්න කෙනා ඉහළම ඉන්න කෙනාට තමයි ලකුණු වැඩිම කෙනා. සමහරට රෝගී තත්ත්වයක ඉන්න අයට, ආබාධිත අයට, යම්කිසි රෝගී තත්ත්වයේ ඉන්න දරුවන්ට, වැඩිහිටියන්ට හොඳ රැකියා කරලා මොකක් හරි අසනීපයක් වෙච්ච අයට හදිස්සියේ රැකියා විරහිත වුණා නම් එතකොට ඔබට දරුවෝ 3 දෙනෙකුට වඩා ඉන්නවා නම් ඔබේ පවුලේ ආබාධයක් හෝ ආබාධිත කෙනෙක් හෝ අංග විකල තත්වයක කෙනෙක් ඉන්නවා නම් ওই වගේ විශේෂ වරප්‍රසාද අනුව ඒ කරන ලැයිස්තු ගත කිරීමේදී අර මල්ලිකව වගේ ලකුණු හම්බෙලා අවුරුද්දෙන් අවුරුද්දට ඒ සමහර ප්‍රදේශවල තියෙනවා මේ කාසා කොමුනාලේ ඒවැ හිස් වෙනකොට හෝ අලුතින් ඒවා ගොඩනගනකොට මේ අවශ්‍යතා සපුරපු අයට මේගොල්ලෝ කතා කරලා ඒ නිවස ලබා දෙනවා. ඒක ගන්නකොට මට හිතුණ එකක් දන්නවනේ අපේ හැමෝම පොඩි අර ඇතුළට රිංගල වැඩ කරගන්න ඔය ලකුණු ගන්න ක්‍රම හොයාගෙන තිබ්බා. ඔව් තිබ්බක් ඒක සහ මේ කොමුණේ ඉක්මනට ගයක් ගන්න ඕන කොහොමද කරන ක්‍රමවේදය. දැන් ගෙදර අයිතිකාරයට කුලිය ගෙවන්න නැතුව එළියට දැම්මට පස්සේ හොටෙල් එකකට නතර වෙලා ඒ වගේ දේවල් කරලා අරන් තියෙන දැන් ඒකක්කේ මෙයා දැනගත්ත මේ කට්ටි කරන කපටිකමක් කියලා. ඊට පස්සේ සමහරක් වෙලාවට දැන් හොටෙල් එක නතර වුණා. අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා තමයි සමහරක් වෙලාවට දෙන්නේ. ඒක හොඳට හොයලා බලලා තමයි ඉස්සර නම් කෙලින්ම ගෙදර ගෙවල් කුලි ගෙවා ගන්න බැරි වුණ ගමන් මේ කට්ටිය එළියට දානවා. එළියට දාන්න බෑ එහෙම. ඒ උනාට එළියට දානවා කියලා ලියුම දෙනවනේ. ඒ ලියුම ඇතියක සමහරක් වෙලාවට ගෙවල් ගන්න. දරුවොත් එක්ක ඉන්න කයට. ඉතින් ඒක සමහරක් වෙලාවට ඒක අයිති ප්‍රයෝජන ගත්ත අයත් ඉන්නවා විදේශගත ශ්‍රී ලාංකික කියන වගේම අනිකුත් අයත්. ඒක හැමෝම නෙවෙයි. ඒක නිසා මේ හොඳ නරක අපි කිව්වක් හොඳ නරක දෙක මොකක්ද? නෑ මටත් ඔය කියද්දි මතක් වුණේ සමහරු ඉන්නවා මේ දැන් සාමාන්‍ය නිවසක කුලියට වඩා හරිම අඩුයිනේ මේ කසකමුණාලේක කුලිය. ඉතින් ඔවුන්ට දරුවෝ පොඩි කාලේ ඒ ගෙවල් හම්බෙලා දැන් දරුවෝ ලොකු වෙලා ඒගොල්ලෝ සමහරට එංගලන්තේ හෝ වෙන රටකට පදිංචියට ගිහිල්ලා දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා. නමුත් මේ ගෙවල් නැවත බාර දීලා නැහැ. සමහරට ඒවාට තව කට්ටිය ඇතුල් කරලා කුලි ගන්න අයත් ඉන්නවලු. ඉතින් ඒ වගේ අර මේ රටේ කටයුතුකම් කරනවා. ඉතින් වාසීරනේ තමගේ තව කට්ටියක් ඉන්නවාගේ හොඳටම සල්ලි තියෙනවා. රැකියාවක් තියෙනවා, ගෙවලුත් තියෙනවා, හොඳට ජීවත් වීගෙන තව කොහොම ගත්තද කියලා හිතා ගන්නත් බෑ. ඒ කොමුණෙන් දෙන, නගර සභාවෙන් දෙන ඒ අඩුව ආදායම්ලාභීට ලබා දෙන අඩුවට මාසික ගුලිය ඉතාමත් අඩුයි. ඒ හිතා ගන්න බැරි ප්‍රමාණයකට අඩුව. අපි දැන් යූරෝ 1000ක් ගෙවන තැනකට ඒ කට්ටිය ගෙවන යූරෝ 150 200ක් වගේ. හිතා ගන්නකො. ඉතින් අපි ලක්ෂ ගණන් වලින් ගත්තොත් ලක්ෂ 3මාරක් ගෙවන තැනකට හරියට රුපියල් 40000ක් ගෙවනවා වගේ. ඉතින් ඒ වගේ තමයි සමහරක් වෙලාවට ඔය කොමුනේ කියන රජෙන් ගෙවන ගෙවල් වලට ගෙවන. හැබැයි හොඳට ආදායම් ලබන හොඳ ආදායම්ලාභී දෙන්නම හොඳට වැඩ කරන මේ හොඳ කොන්ට්‍රැක්ට් එකෙන් සේනිගත ගත්තත් හොඳට රැකියා කරන සහ ගෙවල් දොරවල් තියෙන අයටත් කොමුනේ ගෙවල් හම්බෙලා තියෙනන්නේ ඒක හැපි කියන්නේ. ඉතින් ඒක Taman දැනගන්න ඕනේ. ඉතින් අපිට ඒක කියන්න බෑ. නෑ මල්ලි. සාධාරණද කියන එක. නෑ මල්ලි දැන් ඕක තමයි මං හිතන්නේ හැමදාම වෙච්ච ප්‍රශ්නේ. කියන්නේ මේ රටවල් ඉස්සෙල්ලා ඒගොල්ලෝ දෙනවා අපිට අවස්ථා. ඊට පස්සේ විදේශිකයෝ මේක වංචාවකට හරවගෙන අයිති ප්‍රයෝජන ගන්නවා කියලා දැනගත්තාම ඒගොල්ලෝ නීති තද කරනවා. ඒ නිසා මේ වෙනකොට ගොඩක් අමාරුයි ගයක් ගන්න. ඒ වගේම තමයි මල්ලි ඔතනදී මතක් කරන්න ඕනේ මේ ඔය පල්ලියෙන් හදලා දෙන ආහාර කාඩ් පත. මොකද පවුලේ තාත්තට හදිසියට රස්සාව නැති වුණොත් අම්මට දරුවෝ ලැබෙන්න ඉන්නවා නම් දරුවෝ පොඩි නම් ඔබට පුළුවන් ඒ වගේ පල්ලි තියෙනවා. ඒ පල්ලි වලට ගියාම ඔවුන් කාඩ් පතක් හදලා දෙනවා. එතකොට මට මතක හැටියට මාසෙට දෙපාරක් තකොයිද පල්ලියට ගිහිල්ලා සියලුම ආහාර වර්ග ටීන් කරන ලද එතකොට මස් වර්ග එතකොට පාස්තා සූගෝ මේ හැමදේම ලබා ගන්න පුළුවන් කාඩ් පතක් හදලා දෙනවා. ඉතින් හරිනම් අර රැකියාවක් ලැබිලා හැමදේම ප්‍රශ්න විසඳුනාට පස්සේ ඒ කාඩ් පත නැවත ගෙනින් අවලංගු කරගන්න ඕනේ. නමුත් ඉතින් අපිට ආරංචි වෙලා තියෙනවා මේ හොඳ රැකියා තියාගෙන
ලොකු දරුවෝ ඉඳද්දී ඒ වගේ කට්ටියත් ඒ වගේ පල්ලි වලින් ගිහිල්ලා කාඩ්පත පාවිච්චි කරලා තාම ආහාරයම ගන්නවා. අක්කගේ එකට මම සාක්ෂි දරනවා හේතුව තමයි මම ඔය හිටපු ගමන් ඔය පල්ලි ඒ ළඟින් යනකොට එක දවසක් අපේ ලාංකිකයෝ මම දන්න කට්ටියක් ඉතින් මේ මූණ වහගත්තා මම දකි කියලා. ඒ කියන්නේ ඒ පොලි මන් දන්න මේ කෑම ගන්න යන්නේ. මේ හොඳට සල්ලි තියෙන හොඳ ජොබ් කරන අය. දවල් කණ්ඩ අර අහිංසක මිනිසුන් කෑම කවුරුත් නැති කට්ටිය නැති දෙන්නේ. ආදායම අඩුලාභීන්ට. ඉතින් ඒක තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව අනේ මේක මම දැන් කණ්ඩ තියාගෙන කනවා කියලා කියන්නේ ඒක හරි අසාධාරණ. ඒ කියන්නේ තව කණ්ඩ අවශ්‍ය කෙනෙකුට දෙන කෑම වේලක් නැක් ඒ කට්ටිය. ඒ කියන්නේ පල්ලියෙන් අහන්නේ උඹට සල්ලි තියෙනවද නැද්ද කියලා. ඒ හැමෝටම ඒ කාඩ්පත ගත්ත කට්ටියට කෑම දෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ සල්ලි හම්බුනාට පස්සේ අපි අනේ මේ පින්සිත් ඇතුව ඒක අයින් කරලා තව දෙනෙකුට දෙන්න. එහෙම කියන අපි කියන්න ඕනේ ඒක. යන්නකොට අක්කේ දැන් ඔය කොමුනි ගෙවල් ගන්න කට්ටිය නැති කට්ටිය මේ ඉතින් අපිට ඒක තමන්ට දැනෙන දෙයක්. ඒකක්කේ මේ නීති තමන්ගේ හදවතට දැනෙන්න ඕනේ අපි කරන දේ හරිද නැද්ද කියන එක. ඔව් අනිවාර්යයෙන්. දැන් අපි ගෙවල් ප්‍රශ්න ගැන කතා කරමු. දැන් ගෙවල් ගන්න ලේසි නෑ නේ අක්කේ දැන්. දැන් ගෙවල් ගන්න ලේසි නෑ. ඒතකොට අක්කේ දැන් ඔය ආදායම බලපානවා ගයක් ගන්න. දැන් බැංකුවකින් ගිහිල්ලා ගයක් අපි දැන් අපිට මට ගයක් ගන්න වුණොත් මම ගිහිල්ලා බලනකොට අක්කේ දැන් ඊස් එක කුඩ් එකත් බලනවනේ අක්කේ. ඒ කියන්නේ අපේ ආදායම අනුව තමයි ඩොකියුමන්ට්ස් හැදෙන්නේ. ඒතකොට ඒ කට්ටිය බලනවා මෙයාට මේ සාමාන්‍ය වීදම් ගියාට පස්සේ මෙයාට ගයක් ගන්න පුළුවන්ද? ඒ අනුවනේ අක්කේ හැදෙන්නේ. මෙයාගේ ආදායම ඇතිද? එතකොට දැන් විවිධ ක්‍රම තියෙනවා තරවකරුවෝ ඉන්නවා විවිධ ක්‍රම ඔස්සේ තමන්ට දැන් ඇත්තටම කියනවා ඩොමෙස්ටික් ජොබ් එකක් කරන කෙනෙකුට හරි අමාරුයි. ඒ කට්ටිය බලන එක ඕන වෙලාවක අයින් කරන්න පුළුවන් හැකියාවේ. පොඩි කාලේ කොන්ත්‍රාත් ස්ථිර නැහැ. ස්ථිර කොන්ට්‍රැක්ට් එකක් ගැහුවත් කොන්ත්‍රාත්තුවක් ගහලා තිබ්බත් ගෘහ සේවයේ යෙදෙන සේවිකාවන්ගේ සහ සේවකයන්ගේ කොන්ට්‍රැක්ට් එක සේවාදායකයන්ට ඕන වෙලාවකට පොඩි කාලයක් දීලා ඉවරලා අයින් කරන්න පුළුවන්. ඒකට ඒ කට්ටිය දන්නවා මේක ගොඩක් ස්ට්‍රෝං නෑ කියලා මේ කොන්ට්‍රැක්ට් එක. ශක්තිමත් නැති කොන්ට්‍රැක්ට් එකක් කියලා. හැබැයි ඔබ ආයතනයක දැන් මේ ෆ්ලැට් එකක් බලා ගන්න කෙනෙක්, ඒ කියන්නේ පොරතනේරිය කෙනෙක් සහ වෙනත් ආයතනයක වැඩ කරන කෙනෙක්. ඒ කොන්ට්‍රැක්ට්ස් ශ්‍රේණිගත ගත්තම අක්කේ කට්ටිය කොන්ට්‍රැක්ට් එකට මේක එකවර අයින් කරන්න බෑ. ඒ කට්ටියට අක්කේ එළියට දානවා නම් වසර ගණනාවක කට්ටිය ගෙවීම් කරන්න ඕනේ. ඒ කට්ටිය දන්නවා අක්කේ ඒක ටැක්ස් එකත් වැඩියෙන් ගෙවනවා. එතකොට ගෙවල් ගන්න ඒ කට්ටියට යම්කිසි පහසුකමක් තියෙනවා. හැබැයි දැන් ගෘහ සේවයේ යෙදෙන අයටත් අරන් දෙන තරවකරුවෝ ඉන්නවා. ඒක ලොකු දෙයක් අක්කේ මොනවා වුණත් ඇති. ඒ මිනිසුන්ට රැකියාවක් නැත්නම් හම්බුනේ නැත්නම් මොකක් හරි කරන්න බෑ ජීවිතේ. එතකොට ගෘහ සේවාවේ යෙදෙන ඒ අයටත් දැන් විවිධ ක්‍රම ඔස්සේ ලබා දෙන බැංකුත් තියෙනවා. ඒකත් අපි සතුටින් කියනට සහ උදව් කරන අයටත් ස්තුතිවන්ත වෙනවා. හැබැයි හොර ක්‍රමයට නෙවෙයි. නීති අනුකූල ක්‍රමයට. දැන් හැබැයි ලොකු මුදලක් ගන්න බවත් අපිට දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ඒ වගේ කෙනෙකුට ගයක් අරන් දෙනවනම් ගෙදරට වඩා ලොකු මුදලක් ඒ අහිංසක මිනිස්සුන්ගෙන් ඒ අය කරලා දෙනවා කියලා ගන්නවා කියලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒක නිසා අපි ඒක පිළිබඳව මතක් කරනවා. අපේ පව් ඉතින් අපේ මිනිස්සුනේ කරන්න ඕනේ උදව් කරන්න ඕනේ. හැබැයි ඒ අය හූරා කන්න නැතුව ඒ උදව්ව කරනෝනේ. ඉතින් ගොඩක් පිං ඇත්තම කියනවා නම්. මල්ලි දැන් විදේශිකයෝ සහ වරප්‍රසාද ගැන කතා කරද්දී මට තව දේවල් ටිකක් මතක් වුණා. දැන් ඔය ප්‍රාථමික අංශයේ 1 සිට 5 වසර දක්වා ඉගෙන ගන්න දරුවන්ට දහවල් ආහාරය ලබා දෙනවනේ. ඒකට අපි සුළු මුදලක් ගෙවන්න ඕනේ. ඒ මුදල තීරණය වෙන්නේ අර අපි මුලින් කියපු ඊසේක මත. මොකද දෙමව්පියන් හම්බ කරන ගාන අනුව තමයි ඒ දරුවන්ට ඒ දිවාහාරය සඳහා ගෙවන ගාන තීරණය වෙන්නේ. සහ අපේ මේ මාසික වාර ප්‍රවේශ පත්‍රය කියන්නේ ප්‍රවාහනය සඳහා අපි මෙට්‍රෝ එක පාවිච්චි කරත් ට්‍රෑම් එක බස් එක මොන දේ පාවිච්චි කරත් දුම්රිය වේවා අපිට මාසික ප්‍රවේශ පත්‍ර ලබා ගන්න වාර ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් සීසන් එක වගේ. එහිදීත් අපේ ඊසේක අඩු නම් ඒ කියන්නේ අපේ පවුලේ වාර්ෂික දල ආදායම අඩු නම් ඔවුන් බොහෝම සහන මුදලකට මුළු අවුරුද්දටම සීසන් එක පවා ලබා දෙනවා. එතකොට පාසලකට ඇතුල් වීමේදී පාසල් පෙළ පොත් නොමිලේ ලබා දෙනවා. ඒ වගේම දෝතේ ස්කෝලා කියලා හැම අවුරුද්දකම ඒත් ඊසේක මත පදනම් කරගෙන හුඟක් දේවල් දරුවන්ට නොමිලේ ලබා ගන්න පුළුවන් අවස්ථාව හදලා දීලා තියෙනවා. නොමිලේ හෝ අඩු මුදලට ලබා ගන්න පුළුවන්. ඒකත් එක්කමක දැන් ඔය සීසන් එක ගැන කිව්වේ. ඒ කියන්නේ ප්‍රවාහනය පිළිබඳව කතා කරද්දී අවුරුදු 14ට අඩු දරුවන්ට නොමිලේම ප්‍රවාහනය භාවිත කරන්න පුළුවන්. ඒ වගේ වරප්‍රසාද ගොඩක් දීලා තියෙනවා. ඉතින් අක්කේ මේ හැම දෙයක්ම පිළිබඳව කතා බහ කරද්දී මේ විදේශිකයෝ හින්දා
හොඳ වගේම නරක සිදු වෙලා තියෙනවා නැක්කේ. දැන් විදේශයෙන් ගත්තම අක්කේ දැන් අක්ක කිව්ව රුමේනියාවෙන් තමයි ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ කියලා. ඇත්තට දැන් ලංකාවේ කට්ටියක් දැන් එන්නේ රුමේනියාවේ ඉඳලානේ. හැමෝම හින බලාගෙන බලාපොරොත්තුලා ඉන්නවා එන්න. ඉතින් අක්කේ අර අපි අවසානව දැන් තව ගොඩක් අපි මේක එපිසෝඩ් එකේ තව දිගුවක් කරමු. ඒකත් එක්ක අක්කේ අපි මේ මොහොතේ හිතන්න ඕනේ දැන් 2020 තමයි අවසාන සනතෝරය කියලා. සනතෝරය කියලා කියන්නේ මෙහි නීත්‍යානුකූල නොවන අය නීත්‍යානුකූල කිරීම. මේ කියන්නේ නීත්‍යානුකූලව ලියකියවිලි සකස් කර දීම තමයි සනතෝරිය එක. කියන්නේ සනතෝරිය වර්ග ගොඩක් තියෙනවා. ඒ අතින් මේ සනතෝරිය එකක් අපේ අයට ගොඩක් වටිනවා. ඒ නිසා තමයි අක්කේ විවිධ ක්‍රම ඔස්සේ බොහෝ දෙනෙක් එන්න පටන් ගත්තේ ඉතාලියට. හිතුව ඉතාලියට ආවට පස්සේ පොඩි කාලෙක ගියාට පස්සේ සනතෝරිය නීති ආවට පස්සේ අක්කේ ඒ කට්ටිය නීත්‍යානුකූල කරනවා මේ ඉන්න අයව. එතකොට අක්කේ තමන් සාමාන්‍ය නීත්‍යානුකූලව රැකියා කරන්නට සහ අනිකුත් වරප්‍රසාද සියල්ලක්ම ලැබෙනවා. හැබැයි මෙතන කතා කරන්න ඕනේ ඉතාලි ජාතිකයන්ට සහ විදේශිකයෝ ඇත්තටම විදේශිකයෝ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේද වෙනත් ඇමරිකාවේද කොයි රටකාවත් අක්කේ විදේශිකයෝ කියන්නේ විදේශිකයෝ. කියන්නේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ වරප්‍රසාද ගත්තම අක්කේ අපිට නොදැනුවත්ම පොඩි වරප්‍රසාද වෙනසක් තියෙනවා අක්කේ ඉතාලියට. ඇත්තනේ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඒ වරප්‍රසාද වැඩි වෙන්න එපා අක්කේ. අපිට සමාන වෙන්න බෑනේ. මේ මිනිස්සුන්ට ඒක අපි පිළිගන්නවා. හැබැයි මේක අය ලබා දෙන අය මේ ලබා දෙන මේ වරප්‍රසාද වලට මේ අයට අත් දෙකල්ලා වඳින්න ඕනේ. අක්කේ මේ පොළවට ඇත්තටම වඳින්න ඕනේ. අක්කේ කෙලවත් ගහන්න ඕනේ මේ පොළවට. එච්චරකට පිංබර පොළවක් කොච්චර හොරෙන් ආවත් අක්කේ හැමෝටම හරි ගිය රටක්. ඒ කියන්නේ තමන්ගේ බීමත්කම සහ තමන්ගේ තව රණ්ඩු දඹර වෙලා ඒ වගේ වරද්දන තමන්ගේම වැරදින්ද වරද්දාගත්ත මිසක් අක්කේ ආපු කෙනෙකුට වැරදිලා නැහැ. ඉතින් අපි මේ එපිසෝඩ් එක මෙතනින් අවසන් කරන්නේ අනේ ඉක්මනටම දැන් අවසර 6ක් සනතුර එකක් ඇවිල්ලා නැහැ. ඉතින් එන්න බලා ඒ කියන්නේ සුබ ආරංචියක් කොයි වෙලේ හරි අපි ඔබට ලබා දෙනවා. අනේ ඇවිල්ලා මේ ඉන්න සිහින ගොඩක් අක්ක කිව්වගේ සිහින බලාපොරොත්තු තියාගෙන සමහරකට දරුවෝ අම්මලා තාත්තලා බිරින්දෑවරු ස්වාමි පුරුෂයන් නෑද හිත මිතුරන් දාලා අපේ රට දාලා මේ ඇවිල්ලා සිහින ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න සිහින ගොඩක් තියාගෙන බලාපොරොත්තු ගොඩක් තියා ඉන්න අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට නීතියානුකූල නොවන ඉන්න අපහසුතාවෙන් ඉන්න ඇත්තට පොලිසිය දැක්කත් බය වෙනවා. දැනකට යන්න බෑ. බෙහෙත් ටිකක් ගන්න යන්න බෑ. නිදහසේ ජීවත් වෙන්න බෑ. ඇත්තට මේක මේ මානසිකත්වය අපිට දැනෙනවා පව්. ඇත්තට මොනවා හරි රටකට ඇවිල්ලා දැන් ඇවිල්ලා ඉන්නෝනේ මෙහෙට. එයාට ඉක්මනින්ම මේ සිහින සැබෑ කරගන්න සනතෝරි එකක් ඇවිල්ලා ඔහුන්ට වීසා එකක් හැදිලා අපි වගේම සාමාන්‍ය සරල විදියට මේ සැහැල්ලු විදියට ජීවත් වෙලා හොඳ ගානක් හම්බ කරගෙන තමන්ගේ රටට ගිහිල්ලා එයාත් මෙහෙට ගෙනල්ලා ජීවත් වෙන්න හීන සැබෑ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මල්ලි මට දැන් පොඩි දෙයක් තව එකතු කරන්න මෙතනට ඕම නෑ. මොකද 2010 මාර්තු 1 වෙනිදා මෙහි ඉන්න විදේශික සංක්‍රමණික සේවකයෝ වැඩ වර්ජනයක් කළා. මොකද මේ විදේශිකින් මෙහි රැකියාවලට යොදාගෙන වැඩි කියලා පොඩි චෝදනාවක් තිබුණා. ඉතින් ඔතනදී එක සංගම් කීපයක් එකතු වෙලා මේ මුළු දවසක්ම විදේශික සේවකයෝ රැකියාව නොකර හිටියා. ඒකත් වර්ජනයක් කළා. ඒකිනුත් 2000කට 3000කට ආසන්න ප්‍රමාණයක් මිලානෝ දුවෝමෝ වලට එකතු වෙලා කරා මට මතකයි. හැබැයි ඒක කැමති අය කරා කැමති අය කරේ නැහැ. නමුත් එදා මුළු ශ්‍රම බලකායෙන් ඔන්න 100ට ලොකු ප්‍රමාණයක් අවහිර වෙලා තිනවා මේ වැඩේ හින්දා. ඒ නිසා ඉතාලි රජයත් මම හිතන්නේ තේරුම් ගත්තා මේ විදේශික ශ්‍රමයේ නැතුව ඉතාලියට දුවන්න අමාරුයි කියලා. ඉතින් මල්ලි කිව්වා වගේ හැමෝම රටකට යන්නේ හීන දිනා ගන්න. ඔබත් මමත් අපි හැමදෙනාම මේ ඉතාලියට ආවේ අපේ හීන දිනා ගන්න. අපි දැන් තරමක් දුරට අපේ හීන බොහෝ දුරට දිනාගෙන තියෙනවා. ඉතින් මේ අලුතෙන් එන ඔබ හැමගේත් ඉතාලි සිහිනියත් සැබෑ වේවා. ඉතාලියට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න කරන ප්‍රාර්ථනයක් ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ. ඔව් බොහොම ස්තුතියක්. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරන්නේ හැබැයි අපි එකමුතුව නම් පොඩ්ඩක් මදි වෙනවා වගේ. හැබැයි අපි එකමුතු වෙන්න ඕනේ. ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපි උදව් කරන්න ඕනේ එක්කෙනාට. ඒ කියන්නේ ආත්මාර්ථකාමිකින් තොරව පරාර්ථකාමීත්වේ හැමෝටම හදවතින් උදව් කරන්න ඕනේ. බොහෝ දේවල් බලාපොරොත්තු නොවි උදව් කරාම හරි පහසුයි. ඉතින් උදව් ගන්න අයත් ඒව මතක තියාගන්න ඕනේ. උදව් කරන අයත් මතක තියාගන්න ඕනේ. ඒකත් මතක තියාගෙන මේ නීති අනුකූලව මේ නීති වලට ගරු කරමින් ඉන්න තැනක රටේ ගෞරවේ
අපේ ජාතිය ගෞරවය, අපේ ශ්‍රී ලාංකීය ගෞරවය හැම තැනටම යන්න පුළුවන් ශ්‍රී ලාංකීය අභිමානය හොඳ තැනක තියාගෙන රැකගෙන ජීවත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් ඔබේ අදහස් දෙන්න. ඔබට මොන වගේ මාතෘකාවකද අපි කතා කරන්න ඕනේ ඒ අනුව අපි තොරතුරු හොයාගෙන අපි කතා බහ කරන්නම්, අඩුපාඩු කියලා දෙන්න. සහ ඔබේ යෝජනා චෝදනා හැම දෙයක්ම අපට ලබා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ඔබේ කොමෙන්ටුව ඔබෙන් මමින්ම දාන්න පුළුවන්. අපි කවදාකවත් ඔබෙන් වෛරයෙන් බලන්නේ, ඔබ ආදරණීය බලන්නේ අපේ channel එක බලන ඔබව. ඒ කියන්නේ අපි ඔබ නිසා තමයි අද අපි ගමනක් යන්නේ. ඒ නිසා ඔබේ ආදරේ සෙනෙහස නිසා තමයි අපි ගමනක් යන්නේ. ඉතින් ඒ නිසා යෝජනා විතරක් නෙවෙයි, චෝදනත් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒවා ඇත්තටම හැමදේම කියවන, අපි රිප්ලයි කරේ නැතුණට හැම දෙයක්ම ගන්නවා. ඒ වගේම අපි දුරකථනයෙන් අපිට අමතලා කියන දේවල්, යෝජනා කරන දේවල්, අපිට අදහස් දෙන දේවල්, අපව ශක්තිමත් කරන හැමෝටම යෝජනා චෝදන හැම කෙනාටම ස්තුතිවන්ත වෙමින් තවත් ලස්සන දවසක ලස්සන එපිසෝඩ් එකකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන ශිරන්තයක් කරත් ස්තුතිවන්ත වෙමින් අපි සමගින් යනවා. තවත් ලස්සන දවසක හමු වෙමින් බලාපොරොත්තු වෙන්න.